ලස්සනට හැදුව ත්‍රිකෝණයක කෝණයි පාදයි තව ත්‍රිකෝණයක කෝණයි පාදයි එකිනෙකට සමානයි නම් අපි එම ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියනු ඇත පාද තුනම සමාන වන විට පා ලෙසට අංග සමවීලා ඇත ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණෙහි පාදෙට තවත් එකක කර්ණෙහි පාදෙහි ගැලපෙන විට පාදෙට ගැලපෙන විට කර්ණෙට ගැලපෙන විට කර්ණ පා කියයි අපි ඒවට ලස්සනට හැදුව ත්‍රිකෝණයක කෝණයි පාදයි තව ත්‍රිකෝණයක කෝණයි පාදයි